මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ ඔයගොල්ලන්ට මේ Binance එකේ පල්ලෙහා බැලුවම පේනවා home තියෙනවා market trade ඊට පස්සේ future asset කියලා සහ මේ asset කියන එකට දාලා මේ වගේ කොටස් කීපයක් තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේවා මොනවද කියන එක තමයි ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේදී කියලා දෙන්නේ. උදාහරණයක් විදියට මේ home map එකේ පුංචි overall එකක් ගැන තමයි මේ 4 වෙනි වීඩියෝ එකේදී කතා කරන්නේ. එතකොට මේ ඔයාලා එකතු වෙලා ඉන්නේ Binance ගැන කතා කරන full course එකේ 4 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් පළවෙනි වීඩියෝයේදී KD account එක හදන විදිය කතා කරා. දෙවෙනි වීඩියෝ එකේදී settings හදා ගන්න විදිය කතා කරා. තුන්වෙනි වීඩියෝ එකේදී Binance එකේ securities හදා ගන්න විදිය කතා කරා. මේ 4 වෙනි වීඩියෝ එක මේක කතා කරන්නේ මේ app එකේ overall එකක් ගැන. එතකොට කලින් වීඩියෝස් බලන්න ඕන කට්ටියට ඒ වගේ links press comment එකේ සහ description එකේ තියෙනවා. එතකොට ඕගොල්ලොන්ට මේකේ පේනවා දැන් Binance එක ඕපන් කරපු ගමන් ඕගොල්ලෝ ඉන්නේ මෙන්න මේ home map එකේ. එතකොට මේ home map එකේ මෙතන උඩම තියෙනවා settings icons තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන මේ පොඩි තියෙනවා ඕගොල්ලොන්ට පේනවා අර headphone එක මාක් එකක්. ඉතින් මෙන්න මේක පාවිච්චි කරලා තමයි අපි Binance එකේ help ගන්න. customer support එහෙම ගන්න ඕන නම් මේක පාවිච්චි කරලා තමයි ඒ customer support අපි අරගන්නේ. ඊට පස්සේ මේ home කියන එකේ සාමාන්‍යයෙන් ඔයාගේ Binance account එකේ කිසියම් balance එකක් තියෙනවා නම් මෙන්න මෙතන Binance account එකේ තියෙන සම්පූර්ණ වටිනාකම full overall එක පෙන්වන්නේ මෙන්න මේ උඩ දකුණු පැත්තේ කෙළවරේ. දැන් මෙතන මගේ අලුත් account එක නිසා කිසිම balance එකක් නැති නිසා මෙතන කිසිවක් පෙන්වන්නේ නැහැ. ඒ හින්දා ඒක ඉස්සරහට පෙන්නයි. මේ markets කියන තැන තියෙන්නේ අපිට පුළුවන් මේ වගේ ගිහිල්ලා බලන්න. ඒ කියන්නේ markets එකේ අදාළ coins වර්ගවල අඩු වැඩි වීම දැන් උදාහරණයක් විදිහට USDT BTC කියන එක අපිට මෙතනින් අපේ favorite වලට add කරලා තියන්න පුළුවන්. අපි කැමති ඒවා ටික මේ මෙතන තියෙන pencil වලට ඇවිල්ලා මෙන්න edit favorite කියලා එකක් තියෙනවා. එතකොට අපි නිතර trade කරන්න ගන්න coins ටික මෙතෙන්ට add කරලා තියන්න පුළුවන්. ඕගොල්ලොන්ට පේනවා මෙතන set එකක් තියෙනවා. ඒක වෙනස් කරන්න මේ pencil වගේ එකකට ගිහිල්ලා අපිට group හදන්න පුළුවන් ඕන නම් එහෙම හදලා අපිට මොනිටර් කරන්න අවශ්‍ය coins ටිකේ daily volatility එකේ වෙන වෙනස්කම් මෙතෙන්ට add කරලා බලන්න පුළුවන්. දැන් ඔයා උදාහරණයක් විදිහට මෙතන USDT කියන එකට ගියොත් මෙතන time frames කීපයක් යටතේ මේ market එකේ හැසිරීම ඔයාට බලා ගන්න පුළුවන්. මේ 4 hour, 1 hour, 15 minute මේ වගේ මේක බලන්න පුළුවන්. trade කරන්න ඔයාට අවශ්‍ය අදහසක් ගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මාකට්ස් කියන එකේදී අපිට මේ දේවල් ටික තියෙනවා හෝල්ඩින් වලදී ඒ වගේ සෙට් එකක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා ට්‍රේඩ් කියලා එකක්. මේ ට්‍රේඩ් කියන එක අපි පාවිච්චි කරන්නේ coins මිලදී ගන්න. උදාහරණයක් විදිහට ඔයා ස්පොට් එකේ කිසියම් coin එකක් හෝල්ඩ් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ වගේම ඔයා ගාව තියෙන coin එකක් sell කරන්න ඔයා බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඉතින් මෙන්න මෙතන පාවිච්චි කළා තමයි ඔයා මේ දේවල් ටික sell and buy කරගන්නේ. එතකොට ස්පොට් ට්‍රේඩින් පැත්තට තමයි මෙන්න මේ ට්‍රේඩ් කියන එක අදාළ වෙන්නේ. ඊට පස්සේ තියෙනවා පුතා ෆියුචර් කියන එක. මේ ෆියුචර් කියන එකේ තියෙන්නේ අපි ට්‍රේඩ් කරන්න, ලොන්ග් ට්‍රේඩ් දාන්න, ෂෝට් ට්‍රේඩ් දාන්න, ඒ වගේ වැඩවලට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ හැම ඔප්ෂන් එකක්ම මම ඉස්සරහදී පාවිච්චි කරන විදිය ඔයාලට කියලා දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන assets කියන එක සම්පූර්ණයෙන්ම අපි පාවිච්චි කරන්නේ අපේ තියෙන balance check කරන්න. දැන් උදාහරණයක් විදිහට අපි Binance එක wallets කීපයක් තියෙනවා. spot wallet එක, future wallet එක, funding wallet එක, ඊට පස්සේ bot wallets මේ වගේ bots wallets කීපයක් තියෙනවා. දැන් මේ අලුත් Binance account එකක් නිසා මෙතන දැනට පෙන්වන්නේ මගේ spot කියන එක සහ overview කියන එක විතරයි. ඉස්සරහට මේකට funds දැම්මට පස්සේ ඒ ටික පෙන්නනවා. ඉතින් මේ ඔයා මෙන්න මෙතන overview කියන එකට ගියාට පස්සේ ඔයාගේ Binance එකේ තියෙන full capital එක ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන wallets කීපයක් තියෙද්දි ඒ wallet එකෙන් wallet එකට ඔයාට cash transfer කරන්න මේ transfer කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතන උඩ පෙන්නන්නේ spot wallet to funding wallet. ඒ කියන්නේ spot wallet එකේ තියෙන මුදල් ප්‍රමාණයක් funding wallet එකට ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ ඊතල දෙක පාවිච්චි කරලා මේව මාරු කරන්න පුළුවන්. funding wallet එකේ තියෙන කිසියම් balance එකක් spot wallet එකට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ transfer කරන coin එක මොකක්ද කියන එක ඔයාලට මෙතනින් select කරන්න පුළුවන්. මේ wallet අතර සල්ලි transfer කරන්න මෙතනදී කිසිම fee එකක්
අය වෙන්නේ නැහැ. නිකන් උදාහරණයක් විදියට නිකන් අපේ පර්ස් එක වගේනේ මේක. අපේ පර්ස් එකෙත් ක්‍රෙඩිට් කාඩ් ටික තියන්න වෙනම කවුළු ටිකක් තියෙනවා. ඒ වගේම අපේ පර්ස් එකේ ප්‍රධාන කවුළු දෙකක් තුනක් තියෙනවා. පොඩි සල්ලි ටික වෙනම තියාගන්න. ඊට පස්සේ 1000 5000 මේ වගේ වෙන් කරලා තියාගන්න අපිට අපේ වොලට් එක කොටස් කීපයකට කඩලා තියෙන්නේ. ඉතින් එතකොට මෙන්න මේ වගේ මේකත් ඒ වගේ දැනට දෙකකට කැඩිලා තියෙනවා. ඒ තියෙන කොටස් ටික තමයි මෙතනින් ඔයාට බලාගන්න හැකියාව ලැබෙන්නේ. එතකොට මම හිතනවා මේ වීඩියෝ එක බලපු ඔයාට Binance account එකේ තියෙන මේ තියෙන කොටස් ගැන සරල අවබෝධයක් එන්න ඇති කියලා. එතකොට ඕගොල්ලෝ මේ බැලුවේ Binance full course එකේ 4 වෙනි වීඩියෝ එක. අපි ඊගා වීඩියෝ එකේදී කතා කරමු. ඒ කියන්නේ 5 වෙනි වීඩියෝ එකේදී කතා කරමු Binance account එකට අපි සල්ලි දාගන්නේ කොහොමද කියන කාරණාව ගැන.